ආයුබෝවන්. ඔයා හැම වෙලාවම අසමත් වෙනවද? ව්‍යාපාරික කටයුතු වලින් අසමත් වුණාද? අන්තර්මානව සම්බන්ධතා වලින් අසමත් වුණාද? එහෙම නැත්නම් ජීවිතෙන් පවා අසමත් වුණාද? ඇයි ඔයාට එහෙම වුනේ? ඒ ගැන ඔයා ගොඩක් හිතුවද? ඔයාට පුළුවන් ඒ අතීතය වෙනස් කරගන්න. අසාර්ථක වුණු කෙනෙක් සාර්ථක වුණු කෙනෙක් විදිහට කොහොමද පරිවර්තනය වෙන්නේ? අසාර්ථක වීම, පරාජය වීම තමයි ජයග්‍රහණයේ රහස වෙන්නේ. අපි ගොඩාක් අය කරන දෙයක් තමයි පරාජය හැම පලා යන එක. එහෙම නැත්නම් අපිට කලකිරෙනවා. හැබැයි පරාජයන් හරහා නැගී සිටින අය තමයි දවසක අතිදැවැන්ත මිනිසුන් වෙන්නේ. අපි හැමෝටම දුෂ්කර කාලයන් තියෙනවා. හේවිස් කේලි කියන දාර්ශනිකයා කියනවා පරාජයන් ඉක්මන් එනකොට සාර්ථකත්වය කියන දේ ඒ ළඟින්ම පැමිණෙනවා කියලා. ඔයාට පුළුවන් මේ වැකිය ඔයාගේ ජීවිතේ වැදගත් පාඩයක් කරගන්න. ඔයා ජයග්‍රහණ ළඟා කරගන්නකොට ඔයාගේ මේ ආරක්ෂිත කලාපෙන් මිදෙන්න සිද්ධ වෙනවා. ඔයාට අවදානම කියන දේ බාර ගන්නම වෙනවා. ඒ කියන්නේ අවදානමක් නැත්තම් එතන ජයග්‍රහණයක් නැහැ. අවදානම කියන දේ ඒ තරම්ම සුන්දරයි. ඔයාගේ හීන යථාර්ථයක් කරගන්න ඔයා අවදානම කියන දේ බාර ගන්න චරිතයක් වෙන්න ඕනි. අපි හැමෝම හුරු වෙලා ඉන්නවනේ ආරක්ෂිත කවුළු නිර්මාණය කරගෙන පැත්තකට වෙලා ඉන්න නැත්තම් පාඩුවේ ඉන්න. ඒ වුණාට ඒ දේ හරි දෙයක් නම් නෙමෙයි. මේ ලෝකයේ අති දැවැන්ත සමාගම් පවා එක වතාවකටත් වඩා වැඩි අවස්ථාවල අසමත් වෙලා තියෙනවා. ඒක නිසා අසමත් වීම සමත් වීමේ මූලික තේමාව කරගන්න ඕනි. ඔයා තරංගයේ වීරයා වෙන්න නම් ඔයාට තරඟ කරන්නම වෙනවා. අභියෝග බාර ගන්නම වෙනවා. වැටෙන හැම වෙලාවකම නැගිටින්න ඔයාට පුළුවන් වෙන්නම ඕනි. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.